දැන් මෙන්න මේ ක්‍රීඩා දෙක බලන්න. මේක දැන් අපේ ඔය දුවල පුතාලට මතක නැතත් අතීතයේ අපේ මුතුන් වැඩිහිටි බොහෝ දිනකට මතක ක්‍රීඩාවක් 90 දශකයේ ටෙලි නාට්‍යයක් කරා පෙන්නන ලංකා පුරාම ප්‍රසිද්ධ වුණ චාක බ්ලාස් කියන. ටෙලි නාට්‍ය ඉරුට මුහාන. ඒතකොට ටෙලි නාට්‍ය උත්සවකට ගිහිල්ලා චාක බ්ලාස් කිව්වට නිර්මාණය කළ තිබේ මුතුන් මිත්තු. මේක ඇත්තනම සීරු මාරු. ඇත්තම නම සීරු මාරු. සීරු මාරුවෙන් කරන ක්‍රීඩාවක් බුද්ධි වර්ධනයේටම නිර්මාණය කරපු එකක්. වටේ රිතු 30 දෙනෙක් ඉන්නවා මැද සිදුරු ඉස්ස තියෙනවා. ඩාන් ඉත්තේ කපනේදී රිතර වලින් පැනලා ඉත්තු කපන්න තමයි තියෙන්නේ. ඔක්කොම කපන ඉතුරු අයින් කරාම එක්කෙනෙක් ඉතුරු වෙන්න ඕනේ. ඒ ඉතුරු වෙන එක්කෙනා මෙන්න මේ කළු ඉත්තම වෙන්න ඕනේ. මේ කළු ඉත්තම මැද සිදුරු ඉතුරු වෙන විදිහට මේ ගේම් එක සෙල්ලම් කරන්න ඕනේ. හරි. ඊටත් වැඩි අමාරු ගේම් එක මෙන්න මේකයි. මේක අපේ මැඩම්ලා සර්ලා මේ වෙනකොටත් නමින්වත් අහලා තියෙනවද දන්නේ නැහැ. මෙන්න මේකට තමයි යාට කාලේ මුතු මිතුගේ මගුල් පරක්කු කියලා. මගුල් ගල් ආපයට උයලා පිහලා කන්න බොන්න දෙනකන් කාලේ ගත කරන්න දුන්නු ක්‍රීඩා. සමහර මාමල තමන්ගේ දූ බලන්න ආපු බෑන බුද්ධිමතෙක්ද බලන්න බෑනට දුන්නෙත් මගුල් පරක්කු. පාද ලොකෙිට කියන චූටිත් 10 දෙනෙක් මෙහා මුරට ඉන්නවා. මේ මුර කරා හිටන්න බෑ මේ කොටසට එන්න. ඒකට මේකට කරන්න පුළුවන් උස්සන්න හරවන්න බෑ ලොකුයි එළියට එන්න ඕනේ. පොඩිට ඇතුළෙ මිද්දි. මෙන්න ගේම් නම් ගේම් මේ තමයි මගුල් පරක්කුව කියන ක්‍රීඩාව.